හරි මේක ලියුවා නේද පැටියෝ? දැන් ආන් ඉන්න. මේ ඔයා ළඟ තියනවාද පැන්සල් කිහිපයක් ගන්න? බලන්න තියනවාද කියලා. පැන්සල් කිහිපයක් ගන්න. පැන්සල් කිහිපයක් ගන්න තියනවාද? ආ හරි. ගන්නකෝ. මෙන්න මේ මම ගන්නවා මෙහෙම. ඔයාලා ළඟත් තියනවා නම් ගන්න. මේ අතේ මගේ තියනවා පැන්සල් දෙකක්. හරි. මේ අතේ මගේ තියනවා පැන්සල් කීයක්ද? 1යි 2යි. මගේ මේ අතේ තියෙනවා පැන්සල් 3ක්. මේකේ 2යි මේකේ 3යි. පැටවුන්ටක් තියනවා නම් ඒ ගාන ගන්න. මේකේ 2යි මේකේ 3යි. පැහැදිලිද? වෙන ප්‍රමාණයක් වුණත් ගැටලුවක් නෑ. හැබැයි ඉතින් මේ ගානම තියෙනවා නම් අපිට ලේසි වැඩේ. එතකොට ඔයාලට තේරෙනවනේ මම මේ කියන්නේ මොකද්ද කියලා නේද? තියනවද පැටවුනේ? 2යි 3යි. 2යි 3යි නේ. හරි. ගයින්දෝ පැන්සල් නැද්ද? ඉතින් පැටිය පැන්සල් හොයනවද කොහෙද නේද? හරි හරි කමන්නේ නැතත් කමන්නේ. බලාගෙන ඉන්නකො දැන් ඇවිල්ලා. හොයාගන්න නැත්නම්. හරිද? එතකොට මෙතන පැන්සල් 2යි මෙතන 3යි තියෙන්නේ. දැන් මම අහනවා පැටවුන්ගේ මෙහෙම කරමුද? මාත් දැන් ඕගොල්ලෝ විදිහටම හැරෙන්නම්. බෝඩ් එක පැත්තට. මේ අතේ පැන්සල් දෙකක් තියාගන්නකො. ඒක දකුණු අතනේ. අපි දන්නවනේ මේ පැත්තේ අත දකුණු අත. දෙකක් තියාගන්න එක. දකුණු අතට පැන්සල් දෙකයි. හරි. මේ පැත්තේ අත වම් අත. නේද? ඒ අතට තුනක් තියාගන්නකො. මේ පැත්තට තුනක් තියාගන්න. හරි. ඔන්න දැන් වැඩේ හරි. හැබැයි ඉතින් දැන් අර සර් ඔයාලා පැත්තට හැරලා ඉන්න හින්දා පොඩ්ඩක් ඒක මාරු වෙලා වගේ පෙනෙයි. ඒක ලොකුවට හිතන්න එපා. මම ඔයාලට කියනවා මොන අතේ ටිකද පෙන්වන්න ඕනි කියලා. හරි. මට කියන්න ඔයාගේ මට කියන්න ඔයාගේ දකුණු අතේ පැන්සල් කීයක් තියනවද කියලා. කීයක් තියනවද පෙන්වන්නකෝ. දකුණු අතේ තියෙන පැන්සල් ගාන පෙන්වන්න. කීයද? හරි 2යි. දැන් ඔයාගෙන් කවුරු හරි යවුවොත් එහෙම ඔයාගේ දකුණු අතේ තියෙන පැන්සල් ගාන කීයද කියලා ඔයා පෙන්නනවා කීයද? 2ක් පෙන්නනවා නේද? හරි. කවුරු හරි ඔයාගෙන් යවුවොත් පැටිය ඔයාගේ වම් අතේ තියෙන පැන්සල් ගාන කීයද කියලා. එතකොට ඔයා පැන්සල් කීයක් පෙන්නනවද? 3ක් පෙන්නනවා. දකුණු අතේ යවුවොත් 2යි, වම් අතේ යවුවොත් 3යි. කවුරු හරි ඔයාගෙන් යවුවොත් එහෙම ඔයා ළඟ පැන්සල් ඔක්කොම කීයක් තියෙනවද කියලා. ඔක්කොම කීයක් තියෙනවද කියලා ඇහුවොත් ඔයා මොකද කරන්නේ? ඔක්කොම නැත්නම් මුළු පැන්සල් ගණන. වචනේ බලන්නකො. ඔක්කොම නැත්නම් මුළු පැන්සල් ගණන. මෙන්න මෙහෙම ඔයා මේ දෙක එකට ගන්නවා නේද? මේ ටික එහෙම එකට අරගෙන ඔයා ඔහොම පෙන්නනවා නේද? මෙච්චරයි කියලා. ඔක කරන්න බලන්න. අත් දෙකේ තිබිච්ච පැන්සල් ටික ඔයා මෙහෙම එකට අරගෙන මෙච්චරයි කියලා පෙන්නනවා නේද? පෙන්නනවද නැද්ද? පෙන්නනා නේද? අන්න හරි මේ. ඕන්නෝම එකට අරගෙන මෙච්චරයි කියලා පෙන්නන. ඔයාලා දන්නවද එකතු කිරීම කියන්නේ මොකද්ද කියලා? එකතු කිරීම කියන්නේ මොකද්ද කියලා දන්නවද? එකතු කිරීම කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අර ඔයාලා අතේ තිබිච්ච පැන්සල් ටික තියෙන්නේ මෙහෙම. ඒක වෙන වෙනමනේ තිබුණේ. අන්න ඒ ටික මෙන්න මෙහෙම එකට ගන්න එකට තමයි එකතු කිරීම කියලා කියන්නේ. මොකද්ද සසන්? එකතු කිරීම කියලා කියන්නේ අර අපේ අත් දෙකේ තිබිච්ච පැන්සල් වෙන වෙනමනේ තිබුණේ. ඒක කවිනු මෙන්න මෙහෙම එකට කරලා ගන්නවට තමයි කියන්නේ එකතු කිරීම කියලා. හරිද? දැන් එහෙනම් අපි බලමුද ඕක කළා. ඔන්න බලන්න වැඩි. දැන් ලියනවා මෙතන. ඔයාගේ දකුණු අතේ තිබිච්ච පැන්සල් ගාන ලියනවා. පැටවුත් ලියන්න. ඔන්න දකුණු අතේ තිබුණා 2ක්. දකුණු අතේ පැන්සල් 2යි. හරි. දකුණු අතේ පැන්සල් 2යි. ඔයාගේ වම් අතේ පැන්සල් කීයක් තිබුණාද? 3යි. වම් අතේ පැන්සල් 3යි. ඔන්න ඒකත් ලියන්න. දකුණු අතේ පැන්සල් 2යි, වම් අතේ පැන්සල් 3යි. හරිද? දැන් අපි මේ ටික ඔක්කොම මෙහෙම එකට කරනවා නෙමෙයි එකට දානවා. මේක ඔක්කොම එක ගොඩකට දානවා. අන්න ඒකට කියන එකතු කරනවා කියලා පැටියෝ
ඔය එකතු කරනවා කියන වචනෙට පොඩි සංකේතයක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. දාන්න. ඒක මේ තුනේ ඉලක්ක මිශ්‍රයෙන්. තුනේ ඉලක්ක මිශ්‍ර. ඒකේ යටම ඉලක්ක මිශ්‍රයෙන් තමයි දාන්නේ. යටම ඉලක්ක මිශ්‍රයෙන් තමයි දාන්නේ. යටම ඉලක්ක මිශ්‍රයෙන්. හරි. දාලා ගහන්න ඉරි කෑල්ල. ඔන්න ගහන්න ඉරි කෑල්ල. යටම ඉලක්ක මිශ්‍රයෙන් දැම්ම ගැහුවා ඉරි කෑල්ල. දැන් තමයි වැදගත්ම දේ. දැන් තමයි වැදගත්ම දේ. දැන් ඔන්න. ආන් දැන් වැදගත්ම දේ. ඔයාලා මට කියන්න ඕනි මේ දෙන්නගේ ලොකු එක්කෙනා කවුද කියලා. කවුද ලොකු එක්කෙනා? දෙකද තුනද? දෙකද තුනද? දෙකද ලොකු තුනද ලොකු? අඹගෙඩි දෙකක්ද ලොකු අඹගෙඩි තුනක්ද ලොකු? එහෙම හිතනකො. අඹගෙඩි දෙකක්ද ලොකු අඹගෙඩි තුනක්ද ලොකු? ආන්න හරි. තුනක්නේ. එයාව ඔයාගේ හිතට දාගන්න. ඉක්මනට එයාව ඔයාගේ හිතට දාගන්න. ලොකු එක්කෙනා අහන් ඉන පැටව. ලොකු එක්කෙනා හිතට දාගන්න. එයා ගණන් කරන්නේ නැහැ. පොඩි එක්කෙනා විතරක් ගන්න ඇඟිලි වලට. පොඩි එක්කෙනාව ගන්න ඇඟිලි වලට. එතකොට හිතේ ඉන්නේ කවුද? 3. පොඩි එක්කෙනා කොහෙද ඉන්නේ? ඇඟිලි වල. හිතේ 3යි පොඩි එක්කෙනා ඇඟිලි වල. දැන් ගණන් කරමු මෙන්න මෙහෙම. හිතේ 3ක් තියෙනවනේ. එහෙනම් මේ පළවෙනි ඇඟිල්ල කීයද? 4. මෙයා 4. මෙයා කීයද? මෙයා 5. දැකද? හිතේ 3යි මේ ඇඟිලි දෙක ගණන් කරා 4 5 කියලා. මේක පැහැදිලිද ඔයාලට? හරි. එහෙනම් උත්තරේ කීයද එන්නේ මේකේ? ඔන්න 5යි කියලා එනවා. කීය කියලා එනවද? 5යි කියලා. හරි. ඔන්න ඔහම තමයි පැටියෝ එකතු කිරීමේ මූලිකම වැඩේ. නේ? ඔයාලා තාම චූටි අය හින්දා තමයි අපි දැන් මේ විදිහට මේක කරන්නේ. තව ටික දවසක් යනකොට අපි මේක මෙහෙම කරන්නේ නැහැ. ඔයාලට මම මේක හරිම ලේසියෙන් කරන්න වැඩ කියලා දෙනවා. හැබැයි දැම්ම බෑ. හොඳද? හරි. දැන් ඔන්න ආයෙ වාගේ අද්දෙක් ගන්න. ඔන්න වාගේ අද්දෙක්. මට තියාගන්න පුළුවන්ද දන්නේ නැහැ. දකුණු අතේ ඔයා හිතන්න ඔයාලඟ තියෙනවා දකුණු අතේ ටොෆි අපි හිතමු 8ක් තියෙනවා කියලා. දකුණු අතේ ටොෆි 8යි මවා ගන්න. දකුණු අතේ ටොෆි 8යි. දැන් ටොෆි හොයන්න බෑනේ. අන්න දකුණු අතේ ටොෆි 8යි. හරි. වම් අතේ ටොෆි 5යි. මේකේ ටොෆි 5යි. මේකේ 8යි මේකේ 5යි. හරිද? දැන් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. දකුණු අතේ ටොෆි කීයක් තියෙනවද? දකුණු අතේ ටොෆි කීයක් තියෙනවද? මතකද කීයද කියලා? 8යි නේ. හරි. වම් අතේ ටොෆි කීයක් තියෙනවද? මතකද? මතකද කීයද කිව්වේ කියලා? ඒක තියා ඉන්න ඕනි. කීයද කිව්වේ? 5යි නේ. හරි. මම දැන් ඔයාගෙන් අහනවා ඔක්කොම කීයක් තියෙනවද? ඔයාගේ ළඟ ඔක්කොම ටොෆි කීයක් තියෙනවද? ඔන්න මේ මෙහෙම ගන්න මේ. ඔය ටික ඔක්කොම දාන්න එකට. නේ? ඔය ටික ඔක්කොම එකට දාන්න. ඔය ටික ඔක්කොම එකට දානවා කියන්නේ මොකද්ද අපි කරන්නේ? එකතු කිරීමක්. මතකද? ඔය ටික ඔක්කොම එකට දානවා කියන්නේ එකතු කිරීමක් තමයි වෙන්නේ. එහෙනම් පැටියෝ ඔයාට පුළුවන් ඔන්න ඔයාගේ දකුණු අතේ තිබිච්ච ටොෆි ගාන ලිව්වා. ඊයනික්මන්ට ඒකට යටින් ඔයාගේ වම් අතේ තියෙන ටොෆි ගාන ලිව්වා. දකුණු අතේ තියෙන ටොෆි ගාන ලිව්වා. වම් අතේ තියෙන ටොෆි ගාන ලිව්වා. හරි? දැන් අර ඒ ටික ඔක්කොම එකට ගන්න හින්දා ඉස්සරහෙන් එකතු කිරීම ලකුණ දාන්න ඕනේ. හැබැයි දාන්නේ පහේ ඉලක්කම ඉස්සරහෙන්. යටම එක්කෙනා ඉස්සරහෙන්. යටම එක්කෙනා ඉස්සරහෙන් පැටියෝ දාන්නේ. දැන් ගහන්න ඉරි කෑල්ලක්. ඉරි කෑල්ලක් ගහන්න. ගැහුවා ඉරි කෑල්ලක්. හරි. දැන් ඔන්න මම ආයෙ අහනවා කවුද මේ දෙන්නේ ලොකු එක්කෙනා? කවුද මේ දෙන්නේ ලොකු එක්කෙනා? 5ද 8ද? 5ද 8ද? හරි. 8 තමයි ලොකුනේ. එන එයාව හිතේ තියාගන්න. එයාව හිතේ. එයා ගණන් කරන්නේ අපි. එයා හිතේ. එයා ගණන් කරා කියලා වැඩක් නැහැ පිටිය කොහොමත් 8යි. හරි. ගන්න ඇඟිලි වලට 5ක්. ඉක්මනට.
ඇඟිලි වලට පහක් ගන්න හැමෝම. දැන් ගණන් කරමු. ඔන්න හිතේ 8නේ. 9 මේ බලන්න. 9 හිතේ 8ක් ඉන්නවා. ඊට පස්සේ තියෙන්නේ 9. 9 10 11 12 13. කීයක් ආවද? 13ක් ආවා. ඔන්න එහෙනම් මෙතන උත්තරේ එන්නේ 13යි කියලා. 13යි කියලා. කොහොම පැහැදිලි අය? පැහැදිලිද? හොඳයි. එහෙනම් ඔන්න ඔයාලට තනියෙන් කරන්න එකක් මම දෙනවා. තනියම එකක් කරමු නේද? හරි. වැඩි මෙතන ඉස්සරහින් ලියන ඕන්න. ඔයාලට එකතු කරන්න කියලා මෙන්න මේ දෙන්නව. මට හදලා පෙන්නන්නකො බලන්න. පොලේක ලියලා පෙන්නන්න හදලා ඉවර වෙලා. මුලින් ලියා ගන්න පැටව මේක. ඊට පස්සේ හදලා උත්තරේ කියන්න මට. නෙතුලි හරි පැටියෝ. පොලේක ලියලා පෙන්නමු ඉතින්. ෂෙනොලි හරි. තනුමි පැටියා කොලේක ලියලා පෙන්නන්න ඕනි මෙහෙම නැත්තම් පේන්නේ නැහැ පැටියෝ. නේ? ඔයා පොතේ හදන්න හදලා ඉවරලා ඒන උත්තරේ කොලේක ලියලා පෙන්නන්න. රොනිති හරි. ආරුටි. අද රොනිති කළුවරයි වගේ ඉන්නේ. අද දේනේ පන්තියේ කරන්නේ ලයිට් දාලා නෑ නේ. ඉමන්දි හරි. සිතලෙත් හරි. ඔය උදිත් කියලා නම දාලා තියෙන පැටියත් හරි. සිතමි හරි පැටිය. නිර්වාන් හරි. පැටව උත්තරේ විතරක් ලියලා පෙන්නන්න මේ සම්පූර්ණ එකම ලියන්න ඕනේ නැහැ. ඔයා උත්තරේ විතරක් ලියලා පෙන්නන්න ඒ ඇති. හැබැයි ලොකුවට ලියලා පෙන්නන්න. කවිරු හරි. පිනිරු දිල්මිර හරි. චානුදි හරි. දිනලි හරි පැටිය. දේවලි පැටියත් හරි. එතකොට ඔය ඩිලානි කියලා නමක් දාලා තියෙනවා පැටියෝ. ඔයාගේ නම නම් වෙන්න බෑ නේද? පහන්දි හරි. එතකොට ග්ලෝරියා, ජවින්දු, ඔනාදි, මිනෝලි, රත්නපුරේ පැටියා, අහස්නි පැටියා ඔක වැරද්දගෙන, කෙමින්දි, විනෝලි, ජනොත්, එතකොට බානුජ, අර අපේ ට්වින්ස්ලා දෙන්න නේද? යාළමයි දෙන්න. එතකොට සයුල් පැටියා පේන්නේ දුර වැඩි තියා ඉන්නවා. හරි දැන් බලමු ඔය ටික අපි එහෙනම් 11 ආපු කට්ටිය අත උස්සන්න එනිජ ඔක වැරදි පැටියෝ උත්තරේ එන්න ඕනේ 11 කියලා හරි දැන් අපි බලමු මේ බලන්නකෝ මෙන්න මේ දෙන්නේ ලොකු එක්කෙනා ඔයා හොයා ගන්න ඕනි ඉතින් ඔයා දන්නවා 4ට වඩා 7 ලොකුයි එයාව ගණන් කරන්නේ නැහැ ඒක නිකන් බොරු වැඩක් ගණන් කරලා තේරුම් ගන්න එයා හිතේ තියාගන්න ගන්න ඇඟිලි වලට 4ක් පැටවුනේ. ඇඟිලි වලට 4ක් ගන්න. ගණන් කරගෙන යන්න. එතකොට හිතේ 7නේ 8 9 10 11. 8 9 10 11 හරිම ලේසි. හරි. කොහෙද මේක හරි කියපු අය අතුස්සන? ඔන්න ඔයාට එක වතාවකට එකතු කරන්න ඉන්න පුළුවන් ලොකුම අගයන් දෙක. ඔන්න කරන්න බලන්න. එක වතාවකට එකතු කරන්න එන්න පුළුවන් ලොකුම අගයන් දෙක තමයි මේ තියෙන්නේ. දැන් ඉතින් ඔයගොල්ලෝ කල්පනා කරයි නෑ නේ සර් ඔයිට වඩා ලොකු ඒවා තියෙනවනේ කියලා. නෑ ඔය දෙක පාවිච්චි කරලා තමයි ඒවා හදන්නේ. එුණාද? හරි ඉක්මන් කරමු. පැටව ඉක්මනට වැඩේ කරන්න මම බලනවා වේගෙන් මේක කරලා පෙන්නන්නේ කවුද කියලා. කො තමන්ගේ වේගය හදා ගන්න. පැටවනේ වේගය හදා ගන්න ඉක්මනින් කරන්න. යෙත්මි හරි කියලා කිව්වා. පේනවා මට ඔයාව. හරි එහෙනම් ග්ලෝරියා පෙන්නවද? අහස්නිත් හරි. පැටව එනම ඔන්න 9 කීයද ආවේ?
9 කීයදාවේ? සිතුමි 9 කීයදාවේ? 18යි යන්න හරි මේ. දැන් මේ දෙන්නම එක වගේ හින්දා ඔන්න එක්කෙනෙක් හිතේ තියාගන්න. අනිත් එක්කෙනා ගන්න දුලක්ෂ ඇඟිලි වලට. දුලක්ෂ නෙමේ දිලක්ෂ. දිලක්ෂ ඇඟිලි වලට ගමු අපි 9ක්. දැන් ගණන් ගන්නකෝ. හිතේ 9. එහෙනම් පටන් ගන්න වෙන්නේ 10න් මේ. 10 11 12 13 14 15 16 17 18 බලන්න. ගොඩක් ඉක්මනින් ගණන් කරන්න පුළුවන්. වේගෙන් ගණන් කරන්න පුළුවන් නේද? දැන් උත්තරේ එන්නේ 18යි. හරි දැන් මම ඔයාලට පොඩි අභියෝගයක් දෙනවා. අභියෝගයක්. කෝ බාර ගන්න කැමති කට්ටිය අත උස්සන්න. අභියෝග බාර ගන්න කැමති. හරි. මම කියනවා ඔයාලගේ ගේ උස්සලා ඔළුව උඩින් තියාගන්න කියලා. මොකද කියන්නේ? ඔයාලගේ ගේ උස්සලා ඔළුව උඩින් තියාගන්න කියලා කියනවා. මොකද කියන්නේ? අභියෝගේ බාර ගන්නවද? අභියෝගේ බාර ගන්නවද? අනේ ඒ මොන අභියෝගයක්ද ඒ නේද? ඒවා කරන්න බෑනේ මිනිස්සුන්ට. ඒ වගේ අභියෝග දෙන්නේ නැහැ බය වෙන්න එපා. මම මේ ලොකු ගලක් අරගෙන ඔයාගේ ඔළුව උඩින් තියාගන්න කියලා වගේ හිමීව කියන්නේ නැහැ. ඒකින්ද මම දෙන්නේ ඕගලන්ට කරන්න පුළුවන් අභියෝග. තේරුණාද? කරන්න පුළුවන්. ඒකින්ද අභියෝගේ බාර ගන්න බය වෙන්න එපා. ඔන්න දැන් මම ආයෙ අහනවා. කෝ මං දැන් දෙනවා දෙයක්. ඒ අභියෝගේ බාර ගන්න කට්ටිය අත උස්සන්න. පුළුවන් දෙයක් තමයි දෙන්නේ. බාර ගන්නවා. බාර ගන්න. හරි. ඔන්න වැඩ. හරි එහෙනම් ඔන්න මෙන්න මේක ලියන්නකෝ. ඔන්න ආඩ ලැබෙන අභියෝගය. මේක අපි නිකන් පොඩ උදාහරණයකට හිතලා බලමු. ඔයාලා තනියෙන් කරන්න මම පොඩි උදාහරණයකට බලමු. අර අපි මතකද එක අතකට පැන්සල් 3කුයි අනිත් අතට පැන්සල් 2යි දාලා බැලුවා. දැන් මෙතන අත් 3ක් තියෙනවා. කො ඔයාගේ අත් 3 පෙන්නන්න. අත් 3 පෙන්නන්නකෝ අත් 3. අනේ කාගේ හරි අතක් ඉල්ල ගන්න ඉක්මනට. කාගේ හරි අතක් ඉල්ල ගන්න ඉක්මනට කො දෙන්න ඕනකෝ මට පොඩ්ඩකට කියලා ඉල්ල ගන්න. අන්න හරි. දැන් මේ බලන්නකෝ. එක අතක පැන්සල් 5යි. අනිත් අතේ පැන්සල් 8යි. අනිත් අතේ පැන්සල් 3යි. මම කියනවා ඔයාගෙන් ওই ටික ඔක්කොම කීයද කියලා. දාන්න ඔක්කොම එකට. දාගන්න අත් 3 මේවා ටික එකට. අන්න හරි. හදන්න බලන්න එහෙනම්. ඔන්න වැඩි. ඕක තමයි ඔතන වෙන්නේ. හදලා පෙන්නන්න මට. අභියෝගයක් තියෙන්නේ. ඔව් අභියෝගේ බාරගත්ත අය ඉන්නවා. තිරසර රුණිති නියමයි. අද පැටියෝ අපි අර වෙන වැඩ කරන්නේ නැහැ දරුවෝ. මම ලබන සතිය වලට ආයි පරණ විදියටම පේපර් එක දෙනවා. මේ අද අපේ මූලික දේ මේ එකතු කරනවා කියන්නේ මොකද්ද? ඒක කරන්නේ කොහොමද? දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් එයාලට පුළුවන් ඉගෙන ගන්න.